Live Connect. One screen, one nation, connected. අලුත් සොයමින් අලුත් වෙන්නට මඟ බලන් ඉන්න අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කරන ජීවත් වෙන ටීවී යුගයක සම්ප්‍රාප්තිය අලුත් වෙන්නට මඟ බලන් ඉන්න අලුත් වෙන්නට කැමති ශ්‍රී ලාංකිකයන් අතරට යන ගමන මෙසේ ආරම්භ වූ වගයි. අද දවස පුරාම අපි හිටියේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් අද දවසේ අපි අපේ සහයවන්ත කණ්ඩායම් ඔස්සේ ආවරණය කරා. හෙට දවසෙත් අපි පුත්තලම ඉන්නේ මේ වෙලාවේ පුත්තලමේ නවතම තොරතුරු දැනගන්න අපි සම්බන්ධ කරගන්න අපේ සහයවන්ත කණ්ඩායමේ කනිෂ්ක මීගස්මුල්ල. ආයුබෝවන් කනිෂ්ක. අවසුලක්ෂය අපි දැන් හලාවත මුන්වේශ්වරම් කෝවිල ආසන්නයේ සිටයි මේ මොහොතේදී ඔබත් සමගින් මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ශිව දෙවියන් වෙනුවෙන් දකුණු ඉන්දිය කලාපයේ නිර්මාණය වුණු ඉපැරණිතම කෝවිල් පහ අතරින් එකක් විදිහට තමයි මුන්වේශ්වරම් කෝවිල සැලකෙන්නේ. ඉතින් මේ පරිශ්‍රයට ආපු වෙලාවේ අපිට හම්බුණා බලපිටියෙන් මුන්වේශ්වරම් කෝවිලට ආපු පිරිසක්. මට මුලින්ම වාගේ නම කියන්නකෝ. මගේ නම චානුක. හරි. චානුක මේ වෙද්දී ලංකාවේ අලුත් එක කියලා ටීවී channel එකක් තියෙනවා දන්නවද? ඔව් අපට ආරංචි මාර්ගයෙන් ලැබුණ මෙහෙම channel එකක් තියෙනවා කියලා. හරි. කට්ටිය බලන්න ආසාවෙන් ඉන්නේ. මට කියන්නකෝ චානුක දැන් මේ තරුණයෝ විදිහට අලුත් පරම්පරාව විදිහට අලුත් ටීවී channel එකකින් මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ඉතින් ටීවී channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඇතුළත වෙන සිදුවීම් අපි හිතුව නිවුස් පැත්තෙන් ගත්තොත් එක පක්ෂයකටවත් නැතුව නිවුස් ගැන කියන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද රටේ තොරේ දේවල් දැනගන්න පුළුවන් අපිට ටීවී channel එකෙන් තමයි වැඩියෙන්ම. ඒ වගේම ඉතින් මම පෞද්ගලිකව ඉතින් ෆිල්ම් වලට ආසයි. ඒ වගේ දේවල් තියෙනවා නම් ඉතින් ටීවී channel එක ගොඩක් වටිනවා. ඉතින් එහෙම දෙන්න පුළුවන් නම් ඒතොර අනිවාර්යෙන්ම අර මෙතන හයිලයිට් කරලා මම කියන්න කැමතියි. ඔයාලගේ අනිවාර්යෙන් නිවුස් කියන පැත්තක් තියෙනවා නම් ඒක රටේ හරි විදියට ඒ පැත්ත කරන්න කියලා තමයි ඉල්ලන්නේ මම. ඒ කියන්නේ කැමැත්තක් තියෙනවා ඒ දේ කරනවට. මේ දිනේ තරුණයන්ගේ අදහස් මේ අදහස් එක තමයි අලුත් එක ඊටම නුදුරු දෙනකදීම ඔබේ ආලෙන්දේට එන්නේ. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම අදහස් දැක්වාට. ඉතින් අපි සූදානම් මේ මොහොතේදී මුන්වේශ්වරම් කෝවිල වැඳපුදාගෙන ශිව දෙවියන්ගේ ආශිර්වාදයත් අරගෙන අපි හලාවතින් තවත් චෝටි දෙයක් කියන්න දෙනවා. ඇත්තටම ලංකාව තුළට මේ වගේ channel එකක් ගැන අපේ තරුණයෝ විදියට බලපිටියේ කොල්ලෝ විදියට ගොඩක් සතුටුයි. මේ තමයි තරුණ පරම්පරාවේ ආදරය. ඒක ලැබෙන්නේ નિરાයාසෙන් අලුත් දේවල් වලට මේ තරුණ පරම්පරාව කැමති. ඒ නිසායි අලුත් එකත් එක්ක මේ තරම් සුවිශාල පිරිසක් ඒක රාශි වෙලා ඉන්නේ. ඉතින් අපි මේ තරුණයන්ගේ ආදරය අපිට නිරන්තරයෙන් ලැබෙනවා. අපි දැන් සූදානම් ශිව දෙවියන්ගේ ආශිර්වාදයක් ලබාගෙන හලාවත පුරවැරියෙන් පිටත් වෙලා පුත්තලම කරා ගමන ආරම්භ කරන්න. හෙට දවසේදී අපි පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ප්‍රදේශයේ අලුත් එක සුසර කිරීමේ කටයුතු සහ දැනුවත් කිරීමේ කටයුතු අපි සිදු කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා අලුත් තොරතුරු දැනගන්න අලුත් එක ගැන අලුත් එකත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා. ස්තුතියි කනිෂ්ක සම්බන්ධතාවය ලබා දුන්නට. අද දවස පුරාම ඔන්න පුත්තලමේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක එකතු වෙලා අපේ අලුත් එක බොහොම ආදරයෙන් සුසර කරා. අලුත් එකෙන් බොහෝ දේවල් ඔබට ඉදිරියේදී අපි තිලන කරන්න සූදානම්. ලංකාවේ ටෙලිවිෂන් කරණය තුළ නව්‍යකරණය කියන සලකුණ අපි තබන්න සූදානම්. ඔබට ආදරය කරන ඔබ කැමති ප්‍රෝග්‍රෑම් රැසක් ඉස්සරහට අපි ෂෙඩියුල් කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ අලුත් එකත් එක්ක එකතු වෙන්න. ටීවී බලන එක එපා වෙලා තියෙනවා නම් අපේ අලුත් එක නාලිකාවත් එක්ක නැවත ටීවී බලන්නට ඔබට කැමැත්තක් ඇති කරන්න අපි සූදානම්. එහෙම හැකියාවක් අපි තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපේ තරුණයිට වගේම පුංචි ළමයිට බාල මහලු වැඩිහිටි හැමෝටම අපේ සුදුසු වැඩසටහන් රසක් අපි තිලන කරනවා. ඒ නිසා අපි අලුත් එකත් එක්ක බොහොම ආදරයෙන් එකතු වෙන්න. අලුත් එක සුසර කරන ඔබට තිරේ දිස්සෙනවා එක්තරා අවස්ථාවක ඡායාරූපයක්. මේක හරිම විශේෂයි. මේ ඡායාරූපය WhatsApp හරහා යොමු කිරීම මගින් ඔබට වටිනා data රීලෝඩ් ඇතුළු ත්‍යාග රසක් දිනා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඡායාරූපය අපිට WhatsApp හරහා යොමු කරන්න. WhatsApp දුරකථන අංකයත් මම ඔබට මතක් කරන්නම්. 07152 333 කියන අපේ WhatsApp දුරකථන අංකය හරහා අපිට යොමු කරන්න. මොන වටිනා ජයග්‍රාහකයෙක් වෙන්න ඔබට පුළුවන්. ඔව් මේ වෙලාවේ අපි නරඹන ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබට තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. තිරේ දිස්සන QR එකක්. මේක ස්කෑන් කරන්න අපේ WhatsApp එක, Instagram එක, TikTok එක ෆලෝ කරන ගමන් YouTube එක පැත්තට ගිහිල්ලා YouTube එකත් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ඔච්චර දුරස් බවක් තියෙනවා නම් ෆෝන් එක අතේන ඉතින් මේ හරහා අපිට බොහොම සමීප සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිව ෆලෝ කරන්න, subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා.
කරනවා. හෙට දවසෙත් අපි රැඳී සිටින්නේ පුත්තලමේ මේ අපේ 6 වන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක 10ක් මේ විදිහට අපි ලංකාව පුරා අවන්හි කරන්න සූදානම් වෙන නිසා හෙට දවසේ පුත්තලම් දිස්ත්‍රික්කෙන් අපේ සුසර කිරීමේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අද දවසට අපි සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. අලුත් දෑ සොයමින් අලුත් වෙනට මඟ බලන් ඉන්න අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කරන ජීවත් වෙන ටීවී යුගයක සම්ප්‍රාප්තිය අලුත් වෙනට කැමති අලුත් වෙන ශ්‍රී ලංකාවේ අලුත් වෙන ශ්‍රී ලාංකිකයන් අතරට යන ගමන මෙන්න මෙසේ ආරම්භ කරනවා. ඉතින් හෙට දවසෙත් හමු වෙමි බලාපොරොත්තු ඇතුව අද දවසට සමුගන්නයි සූදානම්ම රැඳෙන්නට ආරාධනා කරනවා දිගටම අලුත් එකත් එක්ක. I connect. One screen, one nation, connected.